මොනවා හරි ප්‍රශ්නයකින් තමන් විඳවනවා නම් ඊළඟට තියෙන එකම විසඳුම අත්හරින එක. ඒ නිසා පිච්චි පිච්චි ඉන්න එපා. ඒ වෙලාවට ජීවත් වෙන්න. කල්පනා කළා නිකන් පිස්ස ගොඩක් බවට පත් වෙන්න එපා. මුළු ජීවිත කාලෙම මානසික ප්‍රතිබිම්බීන්ට කල්පනා කරන්න එපා. ඒ වෙලාවට අත්හරින්න පුරුදු වෙන්න. මේ මුළු ජීවිතේම මානසික බෙහෙත් දීලා සුව කරන්න බැරි පිස්සු සනීප කරනවා අත්තරිනවා කියන එක පුරුදු වෙච්ච ගමන් අත්හැරලා දානවා වගකීම් ඉෂ්ට කරනවා කවදාවත් වගකීම් යුතුයකම් අත්තරින්න එපා ප්‍රශ්න අත්තරින්න දුක් වෙන්න එපා ඔයාලම සංසාරේ අරගෙන ආපු දේවල් ඔයාලම සංසාරේ කරපු දේවල් ඔය ඒකයි කියන්නේ දැන් වගකීම් තියෙද්දි මේ සිගරට් එක ගහගෙන බීගෙන බේබද්දෙක් කියලා ඉන්න එපා කියන්නේ ඒකයි. ඇයි තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දි මෙහි සල්ලි නාස්ති කරන්න එපා කියන්නේ ඒකයි. තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉද්දි වෙන ගෑනුන්ට අතේ තියෙනක පූජා කරන්න එපා කියන්නේ ඒකයි. මෙහි තමන් වෙනුවෙන් යැපෙන්න දුක් විඳින පිරිසක් ඉඳිද්දි නිකම් මේ වීඩියෝ කෝල් අරන් එක එකත් එක්ක නිකම් මේ බයිට් වෙලා අවසානයේ තමන් ගණිකාවක් වෙන්න එපා කියන්නේ ඒකයි. ඇයි අරේ කට්ටියක් ඉන්නවා බලාගෙන. එක්කෙනෙක්ගේ පඩියෙන් යැපෙන්නේ. ඔය පවුලක් නඩත්තු කරලා ඔය මිනිසුන්ගේ එදා වේලවල් හිත තනසවා ගන්න බැරි වුණත් කන බොන ටික හරි දීලා ඔය මිනිසු ටික දවසක් හරි දුර්ලභ මනුස්ස ජීවිතේ ජීවත් කරවීමේ පින ඔයාලට එනවා. සමහර ගෙවල් වල අම්මලාගේ බවලතු පින්දිදී ඉන්නේ. අපේ මිනිස්සයා මේකේ ඉඳලා මේ ඔක්කොම ටික කරන්නේ. අනේ හම්බෙන එක ඉතුරු කරගෙන එකෙන් කටිනටක් දෙනවා. බෝධි පූජාවක් තියෙනවා. එහෙම පවුලුත් තියෙනවා. පින්දිදී දෙවියෙක් වගේ සලකන්නේ. අපේ කොල්ල හම්බ කරන එක නෙමෙයි කියලා. එහෙම පවුලුත් තියෙනවා. ඒ නිසා පුතාලා උඹලට ජීවිතේ ඉතින් මේ කර්මානුරූප ලැබිච්ච දෙයට මොන දීපල්ලා. හැබැයි ආයෙත් විඳවන්න කර්ම සකස් කරගන්න එපා. ඒ අවුට් යන පොයින්ට් එකක් තමයි මම කිව්වේ හිතලා. ඒ කියන්නේ අර ප්‍රශ්න වැඩි වෙනකොට එක්කෝ මෙහින් සිගරට් එක ගහන්න පටන් ගන්නවා බොන්න පටන් ගන්නවා. ඒතකොට තමන්ගෙන් යැපෙන්න ගොඩාක් අය ඉඳිද්දී දුක් විඳින පිරිසක් ඉඳිද්දී තමන් මෙහි නහත්ති කරනවා කියන්නේ උඹලට